ආයුබෝවන්. අද මම කතා කරන්නේ බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ නගරයේ තිබෙන වාහන තදබදය පිළිබඳව. මේ වාහන තදබදය විසඳීම සඳහා නොඑක් වතාවට නොඑක් අත්දැකීම් කරලා තියෙනවා. දැන් කොළඹ මෙට්‍රෝ බස් එක යනවා දැක්කහම අපේ හිතට හරියම සතුටක් දැනෙනවා. මේ මෙට්‍රෝ බස් හඳුන්වා දුන්නායින් පස්සේ බොහෝ දෙනෙක් අපි දියුණු නගරයක ඉන්නවා, අපි දැන් ලන්ඩන් නගරය වගේ වෙලා වගේ හැඟීම් ප්‍රකාශ කරනවා, මත දක්වනවා, දකින්නට තිබෙනවා. මේ කොළඹ මෙට්‍රෝ බස් කියන ව්‍යාපෘතිය මුලින්ම සැලසුම්ගත වෙන්නේ 2018 බස්නාහිර පළාත් සංවර්ධන ප්‍රවාහන ව්‍යාපෘතියේ කොටසක් විදියට. මෙහිදී කොළඹ නගරයේ කොරිඩෝ 6කින් කොළඹ නගරයට ළඟා වෙන විදිහට මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සැලසුම් වුණා. ඒක අධියර එක විදිහට බස් රථ 161ක් පාවිච්චි කරලා ආරම්භ කරන තමයි සැලසුම් කරලා තිබුණේ. අධියර දෙක විදිහට මේක ඊට වඩා බස්නාහිර පළාතේ විශාල ප්‍රමාණයක් අයත් වෙන විදිහට ක්‍රියාත්මක කිරීමට තමා සැලැස්ම තිබුණේ. නමුත් මේ ප්‍රවාහන ව්‍යාපෘතිය කියන්නේ මෙට්‍රෝ බස් මොන විදිහට රජය යටතේද නැත්නම් රජය සහ පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයක් යටතේද ආරම්භ කරන්නේ කියන මතය දීර්ඝ කාලීනව සංවාද කරමින් තිබ්බ හින්දා මේ ව්‍යාපෘතිය ප්‍රමාද වුණා. නමුත් දැන් මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය අපි දකිනවා ආරම්භ වෙලා තියෙනවා. මේ මෙට්‍රෝ බස් එක මගින් ඇත්තටම සිද්ධ වෙන්නේ අර දැනට බස්වල යන නමුත් ඒ තියෙන සැප පහසුකම් ප්‍රමාණය අඩු නිසා එතනින් ඉවත් වෙලා එන මගින් යම්කිසි ප්‍රමාණයක්, ඒ වගේම මෝටර් සයිකල් මගින් එන මගින් යම්කිසි ප්‍රමාණයක්, කාර් වලින් එන මගින් සුළු ප්‍රමාණයක් තමා මේ මෙට්‍රෝ බස් එක මගින් ආකර්ෂණය කරගන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමා මේ මෙට්‍රෝ බස් එක යන්නේ මේ අද පවතින පාරවල් වල. මේ පාරවල් වල තිබෙන වාහන ප්‍රමාණය අධිකයි. ඒ නිසා දැන් හිතන්න කොළඹ ඉඳන් නුවරට යනවා නම් වාහනයක අපි මේ යක්කල ඉඳන් නිට්ටඹුවට යන වාහනයක් පිටුපස්සෙන් යන්න සිද්ධ වෙනවා බොහෝ විට. මේ සරල උදාහරණයක් ගත්තේ. ඒතකොට මේ යන වාහනේ වේගය ඉතා සුළු වෙන්න පුළුවන්. ඒ වගේම කන්ටේනර් රථයක්. මේ කන්ටේනර් රථය පිටුපසින් යන්න සිද්ධ වෙනවා. ඒ නිසා කොළඹ සිට නුවරට යන්න තියෙන පොදු එක පාරක් වුණාම මේ පාරේ ගමන් කරන්න ගතවන කාලය අධිකයි. දැන් මෙට්‍රෝ බස් එක යන පාරවලුත් එහෙමයි. මෙට්‍රෝ බස් එක යනකොට අනිත් වාහන පිටුපසින් මේ හෙමින් යන වාහන පිටුපසින් මේ වාහන පෝලිං වල තමයි යන්න වෙන්නේ. ඒ නිසා මෙට්‍රෝ බස් එකක් මගින් අර ලැබෙන සැප පහසුවට වඩා කාලය අඩුවීම කියන වාසියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙට්‍රෝ බස් වලින් මේ ප්‍රවාහන තදබදයට ලැබෙන විසඳුම ඉතාමත් සුළුයි. ප්‍රවාහන තදබදය සඳහා තිබෙන විසඳුම ඊට වඩා ඉහළ තැනක තිබෙන එකක්. දැන් උදාහරණයක් විදිහට දැන් අපි මේ බස්නාහිර පළාත් ප්‍රවාහන ව්‍යාපෘතියේ සැලැස්ම ගත්තහම මේ සැලැස්ම තුල තිබුණා මාළඹේ සිට කොටුවට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. දීර්ඝ කාලයක් කරපු අධ්‍යයනයකින් පස්සේ මේ සැහැල්ලු දුම්රිය තමයි සුදුසුම මේ කොරිඩෝ එකට මේ මාර්ගයට කියන එක මේ කොළඹට කියන තීන්දුවට එළඹිලා තමයි මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හඳුනාගන්නේ. මේ සැහැල්ලු දුම්රිය ගමන් කරන්නේ කණු මත. අන්න ඒක තමයි තියෙන ප්‍රධානම වාසිය. එතකොට අර පහළ තිබෙන වාහන තදබදයෙන් ස්වායත්තව ඒ තදබදයට බලපෑමක් නැතුව ඒ තදබදයේ බලපෑමකින් තොරව මේ සැහැල්ලු දුම්රියට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අර මාළඹේ ඉඳන් ස්ටේෂන් 17කින් කොටුවට යන ගමන විනාඩි 32ක් වගේ අවම කාලයකින් කිරීමේ හැකියාව තිබුණා. ඒ වගේම මේ සැලැස්මේ තිබුණු තවත් එකක් තමයි
හෝමාගම ඉඳන් කොටුවට කැලණිවැලි දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම. මේ දුම්රිය මාර්ගය නිර්මාණය කිරීමත් තීන්දුව කරලා තිබුණේ කණුමතින් එන මාර්ගයක් විදිහට නිර්මාණය කරන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ දැන් පවතින කැලණිවැලි මාර්ගය හරහා හරස් පාරවල් තිබෙනවා 52ක් විතර මාකුඹුරේ ඉඳන් මේ කොටුවට එනකොට මෙන්න මේ හරස් පාරවල් හරහා දුම්රිය ගමන් කිරීමේදී ගත වෙන වේලාව ඒ වගේම දුම්රිය ප්‍රමාණය වැඩි කරපුවම මේ හරස් මාර්ග වැහෙන වේලාවන් ගත්තාම ඒ නිසා ඇතිවෙන අනිකුත් වාහනවල තදබදය අධික වීම කියන කාරණා සැලකලා තමයි මේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ කණුමතින් ගමන් කරන දුම්රිය මාර්ගයක් විදිහට සැලසුම් කරේ. නමුත් මේ රටේ අවාසනාවට අර ලලිත ගුණරුවන් වගේ කට්ටිය උඩින් යනකොට දුම්රියට බඩු පටවන්නේ නැහැ වගේ තර්ක ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මේ ව්‍යාපෘතිය නැවැත්තුවා. ඒ වගේම අපිට මතකයි මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට විරුද්ධවත් ඒ පුද්ගලයන් වගේම මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න වසන්ත සමරසිංහ අමාත්‍යවර වගේ කට්ටිය විශාල හඬක් නැගුවා. ඒ නිසා ඒ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් නැවතුණා. මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කොටුව සිට කඩවතටත් සෑදීමට තමයි නියමිතව තිබුණේ දෙවන අදියර විදියට. ඒ වගේම මේ ප්‍රවාහන ව්‍යාපෘතියේ තිබුණා මේගමුව සිට රාගමට කටුනායක ගුවන් තොටුපළත් සම්බන්ධ කරගෙන එන දුම්රිය විදුලීකරණය කරන්න. ඒ වගේම රඹුක්කන ඉඳන් කොටුවට කොටුව ඉඳන් පානදුරට දුම්රියන් විද්‍යුත්කරණය කරලා විදුලි දුම්රිය දුවන්න සුඛෝපභෝගී වායු සමනය කළ දුම්රියන් දුවන්න. මේ සියලු කාරණා සඳහා අවශ්‍ය සවිස්තරාත්මක ඩිසයින් කරලා ටෙන්ඩර් කැඳවීම සඳහා අවශ්‍ය සියලුම ටෙන්ඩර් පත්‍රිකා ඒ ඩොකියුමන්ට්ස් හදලා මේ සියලුම දේ නිම කරලා තමයි තිබුණේ. ඒක නිසා මේ තිබෙන ප්‍රවාහන තදබදය 2018 දී මට මතකයි කරපු අධ්‍යයනයකින් හෙළි වෙලා තිබුණා රුපියල් බිලියන 380ක් විතර. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2ක් විතර ඒ කාලේ හිටියට ගත්තොත් වගේ මුදලක් ප්‍රවාහන තදබදය නිසා වසරකට නාස්ති වෙනවා කියලා ලංකාවේ. ඒ නිසා දැන් මේ රජයට ඊටාම හොඳ අවස්ථාවක් තියෙනවා. අර සියලුම සැලසුම් පහුගිය රජයන් කාලේ නිර්මාණය කරලා තියෙන මේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ නිසා මේ මෙට්‍රෝ බස් එක හදලා මේ මෙට්‍රෝ බස් එක ගැනම කියමින් ඉන්නේ නැතුව සැබෑ විසඳුම තිබෙන මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ඒ වගේම කැලණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සහ දුම්රිය විදුලීකරණය කියන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම කළ යුතුයි. එසේ කළොත් තමයි අපිට අර අපි හිතන ඒ ලස්සන නගරය ඒ හොඳ බස්නාහිර පළාත සාධනීය තියෙන්නේ.